ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් උමතුවක් වන සහ සාමාන්‍ය ක්‍රිකට් නීති බිඳ දමන පුදුම සහගත ක්‍රිකට් තරඟාවලියක් ලෙස හොංකොං සික්සර්ස් ක්‍රිකට් සැණකෙළිය හඳුන්වන්න පුළුවන්. පසුගියදා පැවැත්වුණු 2025 හොංකොං සික්සර්ස් තරඟාවලියේ ශූරතාවය 6 වන වරටත් දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන් ඉවත් වීමට සිදුවත් බෝල් කප් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. 2024 අවුරුද්දේදී හොංකොං සික්සර්ස් තරඟාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේද මෙම තරඟාවලියේ ශූරයන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මොකද්ද මේ ක්‍රිකට් සැණකෙළිය? අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකට all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. 2020 තරඟ ආකෘතිය ජනප්‍රිය වීමට පෙර මෙම තරඟාවලිය ක්‍රිකට් ලෝකයට පැමිණි අතර 1992 ඔක්තෝබර් 31 වන දින හොංකොංහි කවුලූන් ක්‍රිකට් සමාජයේදී මෙම තරඟාවලිය ප්‍රථමයෙන් ආරම්භ වුණා. නව නීති අනුව එක් පිළකට ක්‍රීඩකයන් 6 දෙනෙකු ක්‍රීඩා කරන අතර එක්කෙනෙක් පන්දු ඕවර 6කට සීමා වේ. එක් පන්දු යවන්නෙකුට පන්දු ඕවර 2ක් යැවිය හැකි අතර අනෙක් ඕවර 4 ක්‍රීඩකයන් 4 දෙනෙකු අතර බෙදා හැරේ. පිතිකරුවෙකු ලකුණු 50ක් රැස් කළ පසු ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සලකා නව පිතිකරුවෙකු පිටියට පැමිණිය යුතුය. තරඟාවලිය ආරම්භයේ සිට වරින් වර කෙටි කාලීන විරාමයන් තිබුණද 1992 සිට මේ දක්වා 20 වතාවක් මෙම තරඟාවලිය පවත්වා ඇත. එමෙන්ම 1992 ප්‍රථම ශූරතාවය දිනාගන්නේ ඉන්දියානු කණ්ඩායම් පරාජයට පත් කරමින් පාකිස්තාන කණ්ඩායමයි. පාකිස්තානයේ ශූරතා 6ක්ද එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ශූරතා 5 බැගින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතා 2ක්ද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ශූරතා 1 බැගින්ද ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රථම වරට හොංකොං සික්සර්ස් තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ 2007 වසරේදීය. ඒ ඕල් ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. එවකට ඕල් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත වුණේ ලෝකයේ විවිධ රටවල දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙසයි. එම කණ්ඩායමට ෂේන් වෝන් සහ බ්‍රයන් ලාරා වැනි සුපිරි ගණයේ ක්‍රීඩකයන්ද ඇතුළත් වුණා. අනිල් කුම්ලි විසින් එම කණ්ඩායමට නායකත්වයේ සපයන ලදී. එවකට ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වූයේ සමන් ජයන්ත, ජීවන්ත කුලතුංග, සමන්ත ඉන්දික, දිල්හාර ලොකුහෙට්ටිගේ, කෞශල්‍ය වීරරත්න සහ රංග ඩයස් වැනි ක්‍රීඩකයන්ගෙන්ය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වයේ සැපයුවේ සමන්ත ඉන්දිකයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයේදී නියමිත පන්දුවර සංඛ්‍යාව අවසානයේදී කල්ලු 3ක් දැවී ලකුණු 127ක් ලබා ගැනීමට සමත් වුණා. එම කාලවකවානුව තුළදී හොංකොං සික්සර්ස් තරඟාවලියේ එක්කෙනෙක් පන්දුවර 5කට සීමා වුණා. ඕල් ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවර 5 අවසානයේදී ලබා ගැනීමට හැකි වූයේ කල්ලු 2ක් දැවී ලකුණු 111ක් පමණි. එම වසරේදී මෙන්ම 2024 අවුරුද්දේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම් පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. 2025 හොංකොං සික්සර්ස් තරඟාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවත් බෝල් කප් වටේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. තරඟාවලිය ආරම්භ වූ දා සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ කැපිපෙනෙන දස්කම් දක්වමින් ඒ අවුරුදුවල තම අනසක පතුරවීමට සමත් වෙලා තිනවා. ඉතින් යාළුවනේ හොංකොං සික්සර්ස් තරඟාවලිය සාම්ප්‍රදායික ක්‍රිකට් සීමාවන් ඉක්මවා යන ඉතාමත් උද්වේගකර ක්‍රිකට් සැණකෙළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.